හරි ඉතින් අපි අද ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මෙන්න මෙහෙම තිබ්බ අපේ පරණ කිචන් එකක් කොහොමද මෙන්න මේ විදිහට වෙනස් කරගත්තේ කියලා. ගොඩ දෙනෙක් අපෙන් එක එක ප්‍රශ්න අහලා තිබ්බ හින්දා ඉතින් අපි හිතුවා ඊළඟ වීඩියෝ එකක් ඉක්මනට අරන් එන්න ඕනේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම කුස්සියේ තිබුණු බඩු ඔක්කොම මුලින්ම අයින් කරලා තමයි වැඩේ පටන් ගත්තේ. මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ අපේ කුස්සිය ටිකක් ප්‍රමාණයෙන් කුඩා හින්දා අපි හිතුවා මේකේ ඩයිනින් ඒරියා එකත් එක්ක සම්බන්ධ කරලා ඕපන් කිචන් එකක් කරන්න ඕනේ කියලා. ඒක තමයි අපිට තිබ්බ මුල්ම අයිඩියා එක. හැබැයි අපි මේක කරගෙන යද්දී අපි හිතපු විදිහටම බිත්තිය කඩලා ඉවත් කරගන්න බැරි වුණා. මොකද එතකොට බිත්තියේ සවිශක්තිය නැති වෙන ප්‍රශ්නයක් ආව හින්දා ඉතින් ඕගොල්ලන්ට පේනවා වගේ දකුණු පැත්තේ මාක් කරලා තියෙන විදිහට මුලින්ම බිත්තිය කඩලා ඉවත් කරගත්තා. මේ කුස්සිය පරණ දරලිපක් තිබ්බ පෝරණයක් එක්ක තිබ්බ කුස්සියක්. ඉතින් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් අපි ඒකෙනුත් කොහොමද ප්‍රයෝජනයක් ගත්තේ කියලා. මුලින්ම අපි කොන්ක්‍රීට් টොප් එකයි බිත්තියේ තියෙන ටයිල් ටිකයි ඔක්කොම ගලලා ඉවත් කරා. ඊට පස්සේ කොන්ක්‍රීට් টොප් එකත් ගලවලා අයින් කරා. මොකද අපි හිතුවා ග්‍රැනයිට් টොප් එකකට යනවා කියලා. ඔයගොල්ලන්ට පුළුවන් කොන්ක්‍රීට් টොප් එකටම පැන්ට්‍රි කබඩ් හයි කරන්න. අපිත් එහෙම හිතුවා. ඇත්තටම එතකොට ඔයාලට ලොකු මුදලක් ඉතුරු වෙනවා. හරියට නිකන් ලක්ෂයක් වගේ ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් කොන්ක්‍රීට් টොප් එකේම තියෙනවා නම්. නමුත් අපිත් ගොඩක් හිතලා තමයි මේ තීරණය ගත්තේ ඒක කඩලා අයින් කරන්න. මොකද අලුතෙන්ම පැන්ට්‍රි කබඩ් ගහන කෙනෙක් නම් ඒ පැන්ට්‍රි කබඩ් වලට වේදම් කරන මුදලත් එක්ක ඒ ලස්සන වාට එන්නේ නැහැ කොන්ක්‍රීට් එකට හයි කරාම. ඉතින් ග්‍රැනයිට් එක ආවම තමයි ඒකේ නියම ක්වොලිටි එක එන්නේ. ඒ නිසා අපි කොන්ක්‍රීට් টොප් එකත් ගලවලා අයින් කරා. ඔයාලට ඕනනම් පුළුවන් කොන්ක්‍රීට් එකක් දාලා තියෙනවා නම් ඒක නම් පැන්ට්‍රි කබඩ් හයි කරගන්න. තිබ්බ ජනෙල් කවුරුත් අපි ටිකක් ලොකු කරා. මොකද ඒ තිබ්බ පරණ පොඩි ජනෙලෙන් කිසිම ලුක් එකක් එන්නෙත් නැහැ, හුළඟක් එන්නෙත් නැහැ. ලස්සන ජනෙලයක් දා ගන්න ඕන හින්දා අපි ඒකත් ලොක් කරා. මේ විදියට තමයි කිචන් එකේ ඩයිනින් ඒරියා එකට සම්බන්ධ වෙන ඕපන් කිචන් වෙන තැන හැදෙන්නේ. අපි ඒකේ උඩට කොන්ක්‍රීට් බාර් එකක් දැම්මා. මොකද ගොඩක් බාස්ලා අපිට කිව්වා මේ කඩන කෑල්ල ලොකු වැඩි හින්දා පිටියේ ශක්තිය ගැන ප්‍රශ්නයක් එයි කියලා. ඉතින් ඒ හින්දා අපි මුලින්ම කරේ කොන්ක්‍රීට් බාර් එකක් උඩට දාලා ඒකත් කපරාරු කරගත්තා. ඒක ෆිනිෂ් කරගන්න අතරම අපි අනිත් පැත්ත බිත්තිය වල තිබ්බ ඇද අයින් කරලා අනිත් පැත්තේ මුළු කුස්සියම පොටි ඇද්දා. ඒ වගේම ඔයාලත් කලින්ම ප්ලෑන් කරන්න ඕන තව දෙයක් තමයි ලයිටින් කියන්නේ. ඉතින් ලයිටින් වලට ඕන තැන් මුලින්ම ප්ලෑන් කරේ නැත්නම් මේ වයර් ඇද ගන්න හැම ලොකු ප්‍රශ්න එනවා. ආයෙ කඩන්න වෙනවා. අපිට ලේසියෙන්ම වයර් ඇදලා අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් මුලින්ම ඕගොල්ලන්ට ලයිටින් එන තැන් ප්ලෑන් කරගත්තොත්. ඕනම තැනකට ලයිටින් කියන්නේ අපිට වැඩි වේදමක් නැතිව ලක්ෂරි ලුක් එකක් ගන්න පුළුවන් දෙයක්. අලුත් ජනේලේ වීඩියෝ එකක් නම් නැහැ. නමුත් අපි ඒක ගත්තේ ඇලුමිනියම් ස්ලයිඩින් වින්ඩෝ එකක්. මොකද එළියෙන් කුස්සියක් තියෙන හින්දා තව කෑල්ලක් තියෙන හින්දා අපිට ඒක ස්ලයිඩ් කරලා එතනින් බඩු එහාට මෙහාට ගන්න වුණත් හොඳ ලොකු ආතාශයක් ගන්නත් ඕනි වුණා. අපිට මේ ජනේලයට ගියා 24000ක් වගේ මුදලක්. ඒ වගේ ගණන් තමයි සාමාන්‍යයෙන් මේ වගේ සයිස් එක මේ වගේ ඇලුමිනියම් ස්ලයිඩින් වින්ඩෝ එකක තියෙන ගාණ. බා ඒරියා එක ගැන කියනවා නම් අපි ඒකට අඩියක් පළල මහෝගනි ලී টොප් එකක් තමයි දැම්මේ. එතකොට මේ තියෙන්නේ අපි එතනට ගත්ත ලයිටින් එක. අපි ඒක කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා. ඇත්තටම අපි ප්ලෑන් කරන් හිටියේ මේ වගේ පොඩි ස්පොට් ලයිට් තුනක් අරගෙන දාන්න. හැබැයි අපි මේක දැක්කම හිතුණා අපිට ඒකෙන් ලොකු පෙනුමක් එයි කියලා. ඒ නිසායි අපි ඒක ගත්තේ. අනික මේකේ ලයිටින් 6ක් තියෙනවා අවශ්‍ය පැති වලට හරව ගන්න. ඒ නිසා අපිට ඩයිනින් ටේබල් එකට වෙනම ලයිට් ගන්න ඕනෙ වෙන්නේ නැහැ. ඒකෙන්ම එළිය එනවා. ඉතින් මේක අපිට උනේ 12000ක් වගේ පුදලා. තව අපි බා ඒරියා එකේ බොටල්ස් තියෙන තැන් වලටත් මිරර්ස් දාගත්තා. මොකද එතකොට ඩබල් වෙලා පේනවා ලොකු එළියක් ඒකිනුත් එනවා. අපිත් ඒක ප්ලෑන් කරලාමයි කරේ.
මොකද එතන පොඩි ඒරියා එකක් ලොකු කරලා පෙන්වන්නත් අපිට ඒකෙන් පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන මෙච්චරයි. අපි බා account එක හදාගත් විදියයි open kitchen එකයි ජනේලෙයි මේ වගේ දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. අපි ඊළඟට පෙන්වන්නම් කොහොමද ටයිල් කරේ, සීලින් කොහොමද කරේ, පැන්ට්‍රි කබඩ් ගහපු හැටි කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකත් අපි අරන් එනකම් ඉක්මනට රැඳිලා ඉන්න අපිත් එක්ක.